chance එකක් හම්බුණා මේ Donagan Optimizer එක unbox කරලා බලන්න. box එකේ තමයි එන්නේ. ඉතින් මෙහෙම තමයි ඉස්සරහා තියෙන්නේ වගේම පොඩි instructions specifications ටිකක් තියෙනවා ඒකේ. ඒ වගේම පිටිපස්සේ තව details තියෙනවා. ඊට පස්සේ Donagan logo එක තියෙනවා ඒගොල්ලොන්ගේ විස්තරත් එක්ක. අපි open කරලා බලමු කොහොමද කියලා. මේක DA5 කියන model එක. ඒ කියන්නේ DA5 කියන්නේ සාමාන්‍යයෙන් 2.5 zoom එකක් තමයි කියන්නේ තියෙන්නේ. එතකොට ඒ number එක වැඩි වෙනවා නම් zoom එක වැඩි වෙනවා. ඒ වගේම අඩු වෙනවා නම් zoom එක අඩු වෙනවා. ඉතින් DA අපි කියන සමානලා number 4 කියලා. ඉතින් 4 එක 2x 5 එක 2.5. ඉතින් ඒ වගේ තමයි මේගොල්ලෝගේ numbers තියෙන්නේ මේකේ zoom levels වල. ඉතින් අපි open කරලා බලමු. ඉතින් මෙහෙම තමයි ඒක පැකේජ් කරලා ඉතින් මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා මේ ඒක එච්චරයි තියෙන මැනුවල් එකේ නම්. මෙතන තියෙන මේ නම්බර්ස් ටික මම හිතනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක DA5 කියනකොට 2.5 තමයි. ඒ වගේම focal length එක 8 වගේ තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති focal length එකක් ගන්න පුළුවන්. මම වැඩි විස්තර වීඩියෝ එකක් මේක use කරලා වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේ මෙච්චර මම හිතන්නේ දැන් තව දෙකක් අපි unbox කරා ඊට කලින්. ඒවත් එක්ක comparison වීඩියෝ එකක් මම වෙනම දාන්නම්. මේක unboxing වීඩියෝ එක. ඉතින් මෙහෙම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝගේ තව එක equipments තියෙනවා මෙතන මේකට add කරන්න පුළුවන්. opti loop එක, visor light එක. ඉතින් ඔයාලට මතකද අර ඉස්සෙල්ලම අපි unbox කරපු එකේ මේ දෙකම ඇවිල්ලා තිබ්බ light එකකුයි තව extra loop එකකුයි. මේකේ අපිට extra ගන්න පුළුවන් මේ headband එකට අමතරව. කලින් අපි ගත්ත බලපු Chinese version එක වගේ තමයි. quality එක පොඩ්ඩක් වෙනස්. මෙතන number එක number 5 තියෙනවා. ඒ වගේම මෙතන පිටිපස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ඒගොල්ලන්ගේ logo එක සහ brand name එක තියෙනවා. pattern number එකත් එක්ක made in USA කියලා. මම දන්නේ මේක pattern එකක් තියෙනවා නම් කොහොමද copy කරන්න කියලා මම. ඉතින් මම ඉස්සෙල්ලම බැලුවේ මේක adjust කරන එක. ලොකු වෙනසක් නැහැ Chinese එකත් එක්ක බැලුවම. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඒක අර හරියට move වෙනවා. දැන් අරකේ පොඩ්ඩක් කරකවන ගානටම move වෙන ගතියක් නැහැ. දැන් මේකේ එහෙම නැහැ. මේකේ original විදියටම තියෙනවා. ඒ වගේම මෙතන අපි මේක අනිත් පැත්ත හරවමු. මේකේ ඉන්නේ මේ කළු පාට knobs දෙකක් මෙතන ඉන්නේ. ඒක හරි පැත්තට තමයි ඇවිල්ලා තින්නේ මේ. ඒ වගේම මෙතන උඩ ඕපන් එකක් තමයි තියෙන්නේ. මෙතනින් ඔයාලා පුළුවන් ඒක ගලව ගන්න. පොඩි පැඩින් එකක් තියෙනවා. ඒ වගේම මේක නම් හරිම තුනි. ඒ වුණාට පොඩ හොඳ මැටීරියල් එකක් තමයි තියෙන්නේ කලින් එකට වැඩිය. කලින් එකේ අපි බලපු කොපි version එකේ තිබ්බේ
PVC plus styrofoam වලින් වගේ හදපු මැටීරියල් එකකින්. ඉතින් මේක නම් පොඩ්ඩක් කැම්පි ඒ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් නෙවෙයි ඒක නම්. ඒ වගේම වලට මෙතන බලන්න පුළුවන් made in USA කියලා ගහලා තියෙනවා. මේකේ ලොකු වෙනසකට තියෙන්නේ මේකේ ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මෙතන මේ nut and ball. දැන් අනිත් එකේ තියෙන අපිට කෙලින්ම ගලවලා පොඩි rubber knobs දෙකකින් මේක attach කරගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන්නේ nut and ball. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. මෙතන මේ headband එක මෙතනින් open තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක සාමාන්‍ය හොඳ මැටීරියල් එකක්. ඒ වුණාට එහෙම ලොකුම quality එකක් නැහැ. ඉතින් ඒ ටික තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. මම මේ ඔක්කොම තුනම use කරලා වෙනම comparison video එකක් දාන්න. ඉතින් මේ වගේ tool අපි Gemology වල use කරන tool unboxing videos වලට ඔයාලා කැමති නම් channel එක subscribe කරන්න. ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා comment එකක් දාන්න පල්ලෙහායි. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක නැවතුවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.